ඒ අදාළ දරුවට ඒ අදාළ දරුවගේ අම්මා කියලා කියන්නේ පින්විතනේ. ගොඩක් ඉහළ දැන. හරිම භයානකයි. දරුවෙක් ඔබට අඩිය හප්පනවා කියලා කියන්නේ ඔබගේ දරුවා ඉවරයි ඒක. හරිනම් දරුවෙක් ඉන්න හොඳ නැහැ අම්මා ඉන්න ගාවත් අම්මා තාත්තා ඉන්න ගාවත්. එහෙම නැත්නම් ඔබ දරුවන්ට ඒව උගන්වන්න ඕනේ. උදේ කාට අඩිය හැප්පුවක් කමන්නේ අම්මට තාත්තට අඩිය හප්පන්න එපා. අම්මා තාත්තට බනින්න එපා කියලා. අත උස්සන්න එපා කියලා. අවුරුක් කරන්න එපා කියලා. නැත්තම් ඔය ඔබ හදන්නේ සතර පායට යන ඉන්න පැත්තේ. සීල් එක ගහන්න. ඉවරිච්ච ගමන් නළලෙම ගහන්න සීල් එක. මූ අවීතියට. මේකි සංඝාතය මේකි ප්‍රෞරවය එහෙම ගහන්න සීල් එක උපදිනකොට. මොකද ඒ ටික තමයි ඔය කරන්නේ.